ඊළඟට තියෙන්නේ fibrous flexure sheaths කියන එක. fibrous flexure sheaths ගත්තම මේක තියෙන්නේ මේක ඇවිල්ලා අපේ ඇඟිලි වල තියෙන deep fascia එකේ specialized thickening එකක් තමයි මේ fibrous flexure sheaths කියන්නේ. මේවයි පේනවා දැන් මේකේ fibrous flexure sheaths එකේ proximal end එක open වෙලා තියෙන්නේ. එතකොට proximal end එක open ඊළඟට මම කලින් කිව්වා අර දැන් අපේ palm aponeurosis එක slips 4කට බෙදිලා ඒව අන්තිමට ඉවර වෙන්නේ මේ fibrous flexure sheath එක කියන්නේ blend වෙලා ගිහිල්ලා තමයි මේ ඉවර වෙන්නේ. කියන්නේ මේවා slips දෙකකට බෙදිලා මේක blend වෙනවා අපේ මේ fibrous flexure sheath එකත් එක්ක. ඊළඟට distal end එක ගත්තොත් distal end එක attach වෙලා තියෙනවා මෙතන මේ තියෙන distal phalanx එක distal phalanx එකේ palm surface එකත් එක්ක මේක attach වෙලා මේක ඉවර වෙනවා. එතකොට මේ පැත්තෙන් open මේ පැත්තෙන් distal phalanx එකත් එක්ක attach වෙලා තියෙන්නේ. එතකොට මේක ගත්තම දැන් මේක ඇතුලේ ටනල් එකක් වගේ හැදෙනවනේ. එතකොට මේ ඇතුලේ හැදෙන ටනල් එක ඇතුලෙන් යනවා මේ අපේ long flexor tendons. එතකොට ඒවා තමයි tendon of flexor digitorum profundus සහ tendon of flexor digitorum superficialis. එතකොට මේ fibrous flexure sheath එකේ අපිට මේ cruciform part කියලායි annular part කියලායි කොටස් දෙකකට මේ බෙදලා තියෙනවා. cruciform part කියන්නේ මෙන්න මේ නිකන් කුරුස වගේ cross වෙන කැලි ටික. ඒවා ඒ cruciform part එක තියෙන්නේ අපේ මේ කියන්නේ joints උඩින් තමයි මේ interphalangeal joints අතරින් තමයි මේ cruciform part එක තියෙන්නේ. සහ මේ metacarpophalangeal joint එක. එතකොට මේ ඒ අතර තියෙනවා මේ annular part. ඒ කියන්නේ round වටනේ annular කියන්නේ මේ round ring එක වගේ කියන්නේ. එතකොට මේ විදිහට ඒ අතර තියෙනවා annular part එක. මෙතන මේ slide එකේ කියලා තියෙනවා මම අර කියපු ටිකම තමයි. ඊළඟට බලමු synovial sheaths of the long flexor tendons. එතකොට මම කිව්වා අර මේ මේ long flexor tendons වල අර friction එක කියන්නේ movements වලදී friction එක අඩු කරන්න මේ tendons වටේට synovial sheath එකක් තියෙනවා. එතකොට synovial sheath ගත්තම මේ palm එකේ synovial sheath ගත්තම විශේෂිත නම් දෙකක් දීලා තියෙනවා radial bursa කියලායි ulnar bursa කියලායි. එතකොට ulnar bursa එක කියන්නේ මෙන්න මේ medially තියෙන tendons මේ medially තියෙන tendons වට කරගෙන ඉන්න synovial sheath එකට තමයි ulnar bursa කියන්නේ. එතකොට අපි flexor pollicis longus muscle එකේ tendon එක වටේට තියෙන synovial sheath එකට තමයි radial bursa කියන්නේ. එතකොට මෙතන කියනවා ulnar bursa extends proximally into the forearm about the finger breadth proximal to the flexor retinaculum. එතකොට මේ ulnar bursa එක එතකොට අපි කියන්නේ forearm මේ කියන්නේ flexor retinaculum එකේ ඉවර වෙන්නේ නැහැ. flexor retinaculum එකේනොත් තව proximally 5 cm විතර මේ පැත්තට එනවා. ඊළඟට distally it extends in the palm up to the middle of the shafts of the metacarpal bones. ඒ කියන්නේ මේ ulnar bursa එක කියන්නේ මේ විදිහට metacarpals වල middle එක වෙනකම් එනවා. ඊළඟට
මේ medial end එක continue වෙනවා මේ little finger එකේ digital synovial sheath එකත් එක්ක. එතකොට මේ ulnar bursa කියන්නේ මෙන්න මේ part එක. ඊට පස්සේ මේක තමයි digital synovial sheath of the little finger. එතකොට මේ ulnar bursa එක එකත් එක්ක continue වෙනවා කියලා තමයි කියන්නේ. එතකොට radial bursa එක ගත්තොත් radial bursa එක මේ කෑල්ල continue වෙනවා මේ thumb එකේ synovial sheath එකත් එක්ක. ඒ ටික තමයි මේ synovial sheath ගැන දැනගන්න තියෙන්නේ. එතකොට මේ synovial sheath තියෙන්නේ අපේ මේ fibrous කියන්නේ මේ palm aponeurosis එකට යටි fibrous flexor sheath වලට යටිලා. සමහර වෙලාවට මෙන්න මේක MCQ point වල සමහර තැන් වල අහලා තියෙනවා මෙන්න මේ radial burst එකයි ulnar burst එකයි සමහර ලාවට මේ flexor reticulum මේ හරි වගේ තියෙනවනේ. ඒකට flexor reticulum එකට යටින් මෙන්න මේ දේ communicate කරන්න පුළුවන් මේ විදිහට මේ දෙක අතර සම්බන්ධයක් තියෙන්නත් පුළුවන්. සමහර ලාවට සම්පූර්ණයෙන් completely වෙන් වෙලා නැහැ. ඊළඟට මේ vincula කියලා එකක් තියෙනවා. එතකොට vincula කියලා කියන්නේ මේක tendons within the fibrous flexor sheaths are connected to the phalanges by the thin bands of connective tissue called vincula. එතකොට සාමාන්‍යයෙන් vincula පහක් තියෙනවා, brevia දෙකකුයි, longa තුනකුයි කියලා. එතකොට blood vessels ගත්තම blood vessels tendons වලට එන්නේ මේ vincula හරහා. මේ විදිහට තමයි vincula කියන එක තියෙන්නේ. දැන් තව vincula බැලුවොත් මෙන්න මේ විදිහට vincula brevia සහ vincula longa කියලා මේ විදිහට තියෙනවා. එතකොට blood vessels ගත්තම blood vessels එන්නේ මෙන්න මේ ligaments වගේ තියෙන vincula හරහා තමයි මේ tendons වලට blood supply එක දෙන්නේ. ඔය ටික තමයි deep fascia ගැන දැනගන්න ඕන. එතන පේනවා කියලා. එතකොට මේ විදිහට අපිට හොඳට පැහැදිලිව පෙන්වලා තියෙනවා මේ කියන්නේ fibrous flexor sheath සහ synovial sheath කොහොමද තියෙන්නේ කියලා. එතකොට fibrous flexor sheath කියන්නේ මෙන්න මේ thing එක ගත්තොත් මේකේ සම්පූර්ණයෙන් fibrous එක synovial sheath එක කා වෙලා තියෙන්නේ fibrous flexor sheath වලින්. එතකොට fibrous flexor sheath වල මේ තියෙන්නේ annular part එක. මේ ටික ඊළඟට මේ cruciform part එක මෙතන මේ විදිහට අර joints අතර තියෙනවා. ඊළඟට ඒට ඇතුලෙන් synovial sheath එක තියෙනවා long flexor tendons cover කරගෙන. ඒ ඇතුලේ තියෙන tendons තමයි මේ thing එකේ තියෙන්නේ. එතකොට ඒ තමයි flexor digitorum fundus superficialis ප්‍රධාන වශයෙන්. ඊළඟට thumb එක ගත්තොත් thumb එකේ තියෙන tendon එක තමයි flexor pollicis longus tendon. flexor pollicis longus tendon එක.
මේ තමයි palm aponeurosis එක. එතකොට මේ palm aponeurosis එක continue distal end එකකින් continue වෙනවා මේ fibrous flex sheath එක. ඊළඟට බලමු මේ muscles intrinsic muscles of the hand. එතකොට intrinsic muscles 20ක් තියෙනවා. ඒක තමයි තියෙන muscles, adductor තියෙන muscles 3යි, adductor of the thumb, hypo තියෙන muscles 3යි, lumbricals 4යි, interossi 7යි. එතකොට මෙතන තියෙනවා 7යි 4යි 11යි, 12යි 3යි, 11යි 14යි 15යි 18යි. තව සමහර ලාවට ඉන්ටරෝසේ 8ක් කියලා ගන්නවා. ඊළඟ අනිත් එක තමයි palmaris brevis muscle එක. ඊළඟ lumbricals ගත්තම lumbricals 4ක් තියෙනවා. lumbricals ගැන ගොඩක්ම MCQ අහනවා. ඒ නිසා මේ කියන්නේ lumbricals ගැන විතරම දැනගන්න ඕන. lumbricals muscles 4ක් තියෙනවා. එතකොට lumbricals වලට මම කලින් පොඩ්ඩක් මේ තියෙන muscles සහ hypo තියෙන muscles ගැන කියන්න. මේකේ ලොකුවට මතක තියාගන්න දෙයක් නැහැ. ඒ කියන්නේ මේකේ තියෙන්නේ පීන මසල්ස් ගත්තම පීන මසල්ස් කියන්නේ අපේ thumb එකට යටින් කියන්නේ palm එකේ thumb එක එක්ක තියෙන මසල්ස් ටික පීන මසල්ස් කියනවා. little finger එකත් එක්ක තියෙන palm එකේ side එකට තියෙන මසල්ස් වලට hypo තියෙන මසල්ස් කියනවා. එතකොට මේ තියෙන hypo තියෙන මසල්ස් තියෙන්නේ ඒ කියන්නේ තුනේ ඒ දෙකේම තියෙන්නේ abduct එකක් තියෙනවා, flex එකක් තියෙනවා, opponents එකක් තියෙනවා. ඒ කියන්නේ තියෙන මසල්ස් ගත්තොත් abductor pollicis brevis, abductor flexor pollicis brevis සහ opponents pollicis brevis කියලා. ඊළඟට hypo තියෙන side එක ගත්තොත් abductor digiti minimi, flexor digiti minimi කියලායි, opponents digiti minimi කියලා වෙනවා. එතකොට මේව ගත්තම දැන් abductor එක ගත්තොත් thumb එකේ නම් abduct කරනවා කියන්නේ ඒක කියන්නේ අනිත් ඇඟිලි වලින් ඈත් කරන්න. ඒ කියන්නේ ඒක තියෙනවා lateral side එකේ. හැබැයි little finger එක ගත්තොත් abduction එකක් කරන්න abduct එක තියෙන්නේ medial side එකේ. ඊළඟට flex එක එතකොට මේ thumb එකේ නම් abduct එක lateral side එකේ නම් තියෙන්නේ. එතකොට flex එක තියෙන්නේ medially. එතකොට මේ little finger එකේ නම් abduct එක lateral side එකේ තියෙන හින්දා flex එක තියෙන්නේ ඊට medially. ඊළඟට opponents කියන එක තියෙන්නේ මෙන්න මේ muscle group දෙකේම අර muscle දෙකට යටින් තමයි කියන්නේ. abduct එකයි flex එකට යටින් තමයි opponents එක තියෙන්නේ. එතකොට opponents එක වෙන්නේ මේ මේවා. එතකොට මම origin insertion ගැන පොඩ්ඩක් කියන්න. එතකොට තියෙන muscles ගත්තම abduction එක වෙන්න නම් ඒ කියන්නේ laterally තියෙන්නේ අපේ scaphoid bone එකේ ඉඳලා origin එක laterally තියෙන scaphoid එක. flex එක ඒ කියන්නේ මම medially තියෙන්නේ කියවනේ. එතකොට ඒක තියෙන්නේ origin එක වෙන්නේ trapezoid එක capitate එක. ඒ කියන්නේ මොනවද මේ scaphoid
දැන් මේ මීඩියලි මේ ස්කැෆෝයිඩ් එකට මීඩියලින් තියෙන ට්‍රැපසොයිඩ් කැපිටේට් ඒක හින්දා ඒ ෆ්ලෙක්ස් එක ගිහිල්ලා ඇටච් වෙන්නේ මීඩියල් බෝන්ස් වලට. ඔපෝනන්ට්ස් එක ගත්තම ඒක ඇටච් වෙන්නේ ට්‍රැපීසියම් එකත් එක්ක. ඊළඟට හයිපෝතීන මසල්ස් ගත්තම ඇඩක්ෂන් වලට මීඩියල් ඔරිජින් එකක් ඕන හින්දා ඒක පිසිෆෝම් එකත් එක්ක පිසිෆෝම් එකයි පිසිෆෝම් එකත් එක්ක ඔරිජින් වෙනවා. ඊළඟට ෆ්ලෙක්ස් එක ඔරිජින් එක තියෙන්නේ පිසිෆෝම් එකට මීඩියලි තියෙන්නේ හැමේට් එක. එතකොට ෆ්ලෙක්ස් එක ඔරිජින් වෙන්නේ හුක් ඔෆ් හැමේට්. ඔපෝනන්ට්ස් ගත්තම ඔපෝනන්ට්ස් වල ඇක්ෂන් එකේදී වෙන්නේ අපේ මෙටාකාප් කියන්නේ මෙටාකාපල් බෝන් එක තමයි උඩට ඉස්සෙන්නේ. ඒ කියන්නේ එතකොට මේ ඔපෝනන්ට්ස් මසල් එක ඉන්සර්ට් වෙන්න ඕන අපේ මේ මෙටාකාපල් බෝන් එකට. එතකොට ඔරිජින් ගත්තම හයිපෝතීනා කියන්නේ ඔපෝනන්ට්ස් ඩිජිට් මිනිමේක ඔරිජින් වෙන්නේ ඔරිජින් එක තියෙන්නේ opponents policies opponents policies එකේදී trapezium එකත් එක්ක ඊළඟට අර opponents digit minimum එක මේ flex reticulum එක එතන මේ hamate bone එකයි ඊළඟට බලමු මේ lumbricals සහ enterosi ගැන lumbricals හතරක් තියෙනවා origin එක flex digitorum profundus tendon එක මේක දැනගන්න ඕන මේක flex digitorum profundus superficialis නෙමෙයි ඊළඟට insert එක වෙන්නේ lateral side of dorsal digital expansion මේක lateral side කියලා මතක තියාගන්න කියන්නේ දැන් මේ origin එක ගිහිල්ලා මේ විදිහට මේ lateral side එක medial side එක මේ muscle එක ගිහිල්ලා attach වෙන්නේ lateral side එකෙන් තමයි මේ muscles හතරෙම ඊළඟට nerve supply එක ගත්තම first and second lumbricals වලට median nerve එකමයි third and fourth lumbricals වලට deep branch of ulnar nerve section එක ගත්තොත් මේකෙන් වෙනවා flex the metacarpophalangeal bones extend the proximal and distal interphalangeal bones මේක වෙන්නේ දැන් අපි බැලුවොත් මේ hand එක දිහා බලාගෙන මේකේ muscle එක insert වෙන විදිය බැලුවොත් මේකේ insert වෙද්දී අපේ palm side එකේදී cross කරනවා මේ metacarpophalangeal joint එක. එතකොට දැන් cross කරලා ගිහිල්ලා තමයි අර extension expansion එකට insert වෙන්නේ. එතකොට palm side එකේදී මේ interphalangeal joint එක cross කරන හින්දා මේක නිකන් origin එක දිහාට මේ muscle එක ඇද්දොත් එතකොට මේ වෙන්නේ action එක තමයි flexion of metacarpophalangeal joints. ඒක හැබැයි මේක පිටිපස්සෙන් ගිහිල්ලා අර dorsal digital expansion එකෙන් insertion එක තියෙන හින්දා එතකොට ඒවා මේ පිටිපස්සෙන් cross කරනවා මේ අර joints දෙක. එතකොට ඒ හින්දා තමයි මේ extension of proximal and distal interphalangeal disc කියලා ගන්නෙ. එතකොට මේ මෙන්න මේ first and second lumbricals දෙක තියෙනවා. එතකොට මේවයි innervation එක වෙන්නේ මේ median nerve එකේ අර recurrent branch එකක් දෙනවා අපේ තීන muscles innervate කරන්න. හැබැයි ඒ branch එකෙන් නෙමෙයි මෙන්න මේ lumbricals වලට nerve supply එක දෙන්නේ වෙනම කියන්නේ median nerve එක අර palm side මේ fingers වලට continue තමයි maybe nerve to first lumbrical and nerve to second lumbrical. එතකොට මෙන්න මේ fingers වලට දෙන branch එකකින් තමයි මේ
ලම්බිකට්ස් වලට නර්ව් සප්ලයි එක දෙන්නේ මේ රිකරන්ට් බ්‍රාන්ච් එක මෙන්න මෙතන තියෙන්නේ රිකරන්ට් බ්‍රාන්ච් එකකින් නර්ව් සප්ලයි එක දෙන්නේ තීන මසල්ස් වලට ඊළඟට ඉන්ටරෝසයි ගැන බලමු ඉන්ටරෝසයි ගත්තම පාම ඉන්ටරෝසයි ඩෝසල් ඉන්ටරෝසයි කියලා කියනවා එතකොට මේ විදිහට පාම හතරකුයි ඩෝසල් ඉන්ටරෝසයි හතරකුයි තියෙනවා එතකොට සමහරවිට මෙන්න මේ ෆස්ට් පාම ඉන්ටරෝසයි එක නැති වෙන්නත් ඉඩ තියෙනවා එතකොට බැලුවොත් දැන් අපි ඩෝසල් සයිඩ් එකෙන් බැලුවොත් මේ පැත්තෙන් බැලුවොත් අපේ මේ ඩෝසල් ඉන්ට්‍රෝසයි විතරයි පේන්නේ. හැබැයි මේ පැත්තෙන් බැලුවොත් මෙතන අපිට පේනවා මේ පාම ඉන්ට්‍රෝසයි සහ ඩෝසල් ඉන්ට්‍රෝසයි කියන දෙකම පේනවා. මොකද මේ පාම ඉන්ට්‍රෝසයි කියන්නේ පොඩ්ඩක් පොඩි සම්පූර්ණයෙන් කව වෙන්නේ නැහැ මේ සයිඩ් එක. මේ සයිඩ් එක සම්පූර්ණයෙන් කව වෙලා නැහැ පාම ඉන්ට්‍රෝසයි වලින්. මේවා ඇක්ෂන් එක තමයි දැනගන්න ඕනේ. මොකද MCQ වල අහන්නේ ඒක අහනවා. එතකොට මේක අර නෙමොනික් එකක් තියෙනවා. bad dab කියලා. එතකොට කියන්නේ පාම ඉන්ට්‍රෝසයි වලින් ඇඩක්ෂන් වෙයි ඩෝසල් ඉන්ට්‍රෝසයි වලින් ඇබ්ඩක්ෂන් වෙනවා. එතකොට අපි බැලුවොත් පාම ඉන්ට්‍රෝසයි ගත්තොත් එතකොට ඒක වෙන්න ඕන මේ ඇඩක්ෂන් එකක් වෙන්න ඕන. ඇඩක්ෂන් එක කියන්නේ ඇඟිලි එකතු වෙන්න ඕන. එකතු වෙන්න නම් ෆස්ට් පාම ඉන්ට්‍රෝසයි එකයි සෙකන්ඩ් පාම ඉන්ට්‍රෝසයි එකයි ඉන්සර්ට් වෙන්න ඕන අපේ මීඩියල් සයිඩ්. කියන්නේ මේ බෝන් එකේ මීඩියල් සයිඩ් එකෙන් තමයි ඉන්සර්ට් වෙන්නේ. එතකොට තමයි මේ පැත්තට අදින්න පුළුවන්. හතර පහ පාම ඉන්ට්‍රෝසයි ගත්තොත් ඒවා ඉන්සර්ට් වෙන්න ඕන බෝන් එකේ ලැටරල් සයිඩ් එක. එතකොට තමයි මේ පැත්තට මේ කොන්ට්‍රැක්ට් වෙද්දි මේ පැත්තට ඇදෙන්න පුළුවන්. බෝන් එක මේ පැත්තට අදින්න පුළුවන්. එතකොට ඩෝසල් ඉන්ට්‍රෝසයි ගත්තා ඩෝසල් ඉන්ට්‍රෝසයි වලින් කරන්නේ ඇබ්ඩක්ෂන් වෙන්න නම් මේ පැත්තට අදින්න ඕන මේ ෆින්ගර්ස් ටික මේ පැත්තට අදින්න ඕන අනිත් ෆින්ගර්ස් ටික. එතකොට මේවා ඉන්සර්ෂන් ගත්තාම එතකොට ෆස්ට් සෙකන්ඩ් එතකොට ඉන්සර්ට් වෙන්නේ ලැටරල් සයිඩ් එකෙන් තර්ඩ් ෆෝර්ත් ඉන්සර්ට් වෙන්නේ මීඩියා සයිඩ් එකෙන් එතකොට මේ ඒ හින්දා මෙන්න මේ මිඩල් ෆින්ගර් තියෙන මිඩල් ෆින්ගර් එකට දෙපැත්තෙන්ම දෙවෙනි එකයි තුන්වෙනි එකයි ගිහිල්ලා මිඩල් ෆින්ගර් එකට තමයි ඉන්සර්ට් වෙන්නේ. එතකොට අපි දන්නවා මේ ඇබ්ඩක්ෂන් කරද්දී අපේ මිඩල් ෆින්ගර් එක දෙසට එනවා නම් තමයි ඇඩක්ෂන් ඈතට යනවා නම් ඇබ්ඩක්ෂන්. එතකොට මිඩල් ෆින්ගර් එකේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ. එතකොට ඒකට හේතුව තමයි මෙන්න මේ පැත්තෙන් දෙපැත්තෙන්ම මසල්ස් ඇටච් වෙනවා සහ ඇඩක්ෂන් ගත්තම ඇඩක්ෂන් වලට මේ තුන්වෙනි මිඩල් ෆින්ගර් එකට මේ ඉන්ට්‍රෝසයි ඇටච් වෙන්නේ නැහැ. පාම ඉන්ට්‍රෝසයි. ඊළඟට මේක අහනවා ක්ලිනිකල් ටෙස්ට් කරන්නේ කොහොමද කියලා මේ පාම ඉන්ට්‍රෝසයි. එතකොට ඒක කරන්නේ පේෂන්ට් දෙනවා ටේප් එකක් අල්ලගන්න කියලා මේ එක ළඟ තියෙන ෆින්ගර්ස් දෙකක් අතර. ඊට පස්සේ මේ කියන්නේ ක්ලිනිෂියන් මේ ටේප් එක අදින්න try කරනවා. එතකොට පාම ඉන්ට්‍රෝසයි වලින් කරන්නේ ඇඩක්ෂන්. එතකොට මේ දෙක ඇඟිලි දෙක හොඳට තද කරලා මේ ලං කරලා තියාගත්තොත් තමයි අර
මේ ඇඟිලි දෙක අතර තියෙන කොලේ අදින්න බැරි වෙන්නේ. හැබැයි මේ පාම ඉන්ට්‍රෝසයි වැඩි නැත්නම් ඒ කොලේ ලේසියෙන් ඇදලා ගන්න පුළුවන්. ඒක ක්ලිනිකල් ටෙස්ට් කරන විදිය දැනගන්න. මේ පින්තූර පෙන්නලා තියෙනවා. එතකොට කොහොමද මේ ඉන්සර්ෂන්ස් වෙන්නේ කියලා. එතකොට මේ lateral side එක මේ medial side එක lumbricals ගත්තම lumbricals insert වෙන්නේ lateral side එකේ. එතකොට අර මේ විදිහට අර අපේ ඇක්ෂන් එකට අනුව palm introsai dorsal introsai insert වෙන විදිහ workout කරලා ගන්න. ඊළඟට අපි බලමු heart risk ගැන. heart risk ගැන අපි ඉස්සෙල්ලා කතා කරා. මම ඒ නිසා බලමු يعني ප්‍රධාන කාරණා ටික විතරක් කියන්න යන්න. එතකොට palm side එකට blood supply එක දෙන්නේ මේ palm arches දෙකක් තියෙනවා. superficial palm arch කියලායි deep palm arch කියලා. එතකොට මේක තියෙනවා මේක superficial palm arch එක, රතු පාටින් තියෙන්නේ deep palm arch එක. superficial palm arch එක ulnar artery එකේ continuation එක. ඒකත් එක්ක connect වෙනවා superficial palm branch of the radial artery. ඊළඟට deep palm arch එක ගත්තොත් ඒක radial artery එකේ continuation එකක්. ඒකත් එක්ක connect වෙන්නේ deep palm branch of the ulnar artery. ඊට පස්සේ superficial palm arch එක ගත්තොත් ඒකෙන් දෙනවා palm common palm digital arteries දෙනවා. එතකොට common palm digital arteries තමයි මේ තියෙන්නේ. ඒවා බෙදෙනවා proper digital arteries විදියට. එක ඒ වගේම තව එක proper digital artery එකක් දෙනවා මෙන්න මේ little finger එකේ medial side එකට. මේක ගත්තොත් දැන් මේ common palm digital arteries කියන්නේ මේ ඇඟිලි දෙකක් අතරින්. එතකොට ඇඟිලි දෙකක් අතරින් ආවම මේ විදියට දෙකට බෙදෙනවා හැම මේ common palm digital artery එක. එතකොට දෙකට බෙදි ගියාම මෙන්න මේ little finger එකේ medial side එකට දෙන්න එකක් ඕනනේ. එතකොට ඒ නිසා තමයි එක මේ one proper digital artery එකක් දෙනවා superficial palm arch එකේ. ඒ වගේම තව දෙනවා cutaneous branches in the palm. ඒ ටික තමයි මේ superficial palm arch එකේ branches. deep palm arch එක ගත්තොත් deep palm arch එක එන්නේ radial artery එකේ continuation එක. ඒකෙන් branches ගත්තොත් ඒකෙන් දෙනවා thumb එකට branch එකක් දෙනවා princeps pollicis artery කියලායි. ඊළාට radialis indicis. දැන් superficial palm arch එකෙන් මෙන්න මේ medial side එක දුන්නේ මෙතන second finger එකේ. හැබැයි lateral side එකට branch එකක් දෙනවා මේ radialis indicis artery කියලා. එතකොට පේනවා මෙන්න මේ hand එකේ මේ side එකට blood supply එක radial artery එකෙන් ප්‍රධාන වශයෙන් මේ side එකට ප්‍රධාන වශයෙන් ulnar artery එකෙන් supply කරනවා. ඒකට අර occlusion එකක් වගේ આવොත් මේ side එකට ඒ අදාළ side එකට blood supply ගොඩක් අඩු වෙන්න ඉඩ වැඩි. මෙන්න මේ වැදගත් දේ තියෙන අර radialis indicis artery එකයි princeps pollicis artery එකයි. ඒවා MCQ අහනවා deep palm arch එකේ branches ඒවා. ඊළඟට ගාමකේ තියෙන nerves බලමු. nerves දෙකක් තියෙනවා ulnar nerve එකයි median nerve එක. ඒකට hand එකේ main motor nerve එක තමයි ulnar nerve එක, main sensory nerve එක median nerve එක.
ulnar nerve එක ගත්තොත් at the distal border of flexor retinaculum it divides into superficial and deep terminal branches. Supply all intrinsic muscles of the hand except pinna muscles and lateral two lumbricus. අපි දැන් මේ ulnar nerve එක main motor nerve කියලා කියවනේ. මොකද මේකෙන් supply කරන ඔක්කොම intrinsic muscles වලට except pinna muscles and lateral two lumbricus. ඊළඟට මේ ulnar nerve concerned with fine movements of the hand as performed by musicians. Hence, ulnar nerve is also termed musician's nerve. ඒකට මේ fine movements වලට උදව් වෙන හින්දා ulnar nerve එකට කියනවා musician's nerve කියලා. ඊළඟ nerve එක තමයි median nerve එක. median nerve එකෙන් median nerve එක ඉන්නේ flexor retinaculum වලට යටින්. ඒක අපි කලින් කතා කරා. ඒකට median nerve එක තමයි carpal tunnel syndrome වලදී compress වෙන්නේ. ඒකට median nerve එක palm එකට ආවම බෙදෙනවා divisions දෙකකට මේ විදිහට. එතකොට මේ lateral division එකේ branch එකක් දෙනවා recurrent branch එක. මේ branch එක තමයි ඒ තියෙන muscles වලට supply කරන්නේ. ඊළඟට medial division එක ගත්තොත් medial division එකෙන් මේ විදිහට common digital nerves දෙකක් දෙනවා. ඒ දෙක මේ digits වලට supply කරනවා මේ විදිහට දෙකට බෙදලා අර fingers වල දෙපැත්තට බෙදලා supply කරනවා. ඒ ඇවිල්ලා කියන්නේ අන්තිමට දෙන්නේ sensory supply එක, cutaneous supply එක. supply එක ගැන කියන්නම් පොඩ්ඩක්. hand එකේ cutaneous supply එක ගත්තම cutaneous supply එක දෙනවා අපි කියන්නේ ඒක දෙන්නේ අපි මේ අල්ලා සහ median nerves දෙක. එතකොට මේකේ දැනගන්න අපේ මේ කියන්නේ palm side එක මම radial side මේ palm එකයි dorsal එකයි දෙකම එකපාර කියන්න. එතකොට hand එකේ තියෙනවා කියන්නේ මේ palm එකයි එක කියන්නේ ඇඟිලි නැතුව කොට palm එක. එතකොට palm එකයි fingers. එතකොට අපේ palm එකට supply කරන්න nerves දෙකක් තියෙනවා. ඒවා තමයි මෙන්න මේ palm branch of the median nerve and palm branch of the ulnar nerve. එතකොට palm branch of median nerve supply කරනවා අපේ තියෙන eminence එකට. ඒ කියන්නේ දැන් ulnar side එක කියන්නේ අපේ medial side එක නේ. එතකොට median side තමයි කියන්නේ median nerve එකෙන් supply කරන්නේ lateral part එකට. එතකොට palm branch එක මෙන්න මේක ගිහිල්ලා අපේ කියන්නේ මේ ඇවිල්ලා cutaneous branches. එතකොට තියෙන muscles වලට උඩින් තියෙන skin එකට තමයි මෙන්න මේ palm branch of median nerve supply කරන්නේ. එතකොට hypothena muscles වලට උඩින් තියෙන skin area එක තමයි මේ palm branch of ulnar nerve supply කරන්නේ. එතකොට මේ palm branch of the ulnar nerve පටන් ගන්න අපේ middle of forearm වගේ middle of forearm පටන් කියන ulnar nerve එකේ middle of forearm පටන් ගන්නවා මෙන්න මේ palm branch of ulnar nerve. ඒක ඇවිල්ලා supply කරනවා palm එකේ මේ hypothena eminence එකට උඩින් තියෙන skin එකට. ඊළාට මේ median nerve එක මෙන්න මේක flexor retinaculum එකට යටට යන්න කලින් මේ විදිහට branch එකක් දෙනවා. hypothena මේ තියෙන muscles වල උඩින් තියෙන skin එක supply කරන්න. එතකොට මේ
cutaneous nerve දෙකම යන්නේ flexor retinaculum එකට උඩින්. ඊළඟට ගත්තොත් එතකොට අපි කතා කරා palm එකේ cutaneous nerve supply එක. ඊළඟට අපේ fingers වල cutaneous nerve supply එක ගත්තොත් ඒකට තියෙන්නේ දැන් අපි කියවනේ අල්න nerve බෙදෙනවා කියලා superficial සහ deep branches වලට මෙන්න මෙතන. එතකොට මේක තමයි superficial branch එක. මේක deep branch එක. මේ superficial branch එකෙන් තමයි මේ විදියට ගිහිල්ලා මේ medial 1.5 medial 1.5 skin එකට supply කරන්නේ. ඔය පේනවනේ මෙන්න මේක nerve එකනේ දෙකට බෙදෙන්නේ. ඒකට medial 1.5 skin එක supply කරන්නේ මේ ulnar nerve එකේ මේ superficial branch එක continue වෙලා ඊළඟට medial nerve එක continue වෙනවා කියන්නේ lateral branch එක medial branch එක. ඒකට ඒකෙන් supply කරනවා මෙන්න මේ lateral 3.5 fingers. එතකොට තව එකක් තමයි මෙන්න මේ අපේ digits වලට දැන් palm side එකේ digits වලට supply කරන nerves dorsal side එකටත් ගිහිල්ලා කියන්නේ මේ විදිහට ගිහිල්ලා මේක පැත්තෙන් පිටිපස්සටත් යනවා. කියන්නේ dorsal side එකේ proximal phalanx එකේ area එකට supply කරන්නේ මෙන්න මේ palm side එකේම යන nerves වල. ඊළඟට dorsum එකේ supply කරන මම එහෙම කියාගෙන යනවා. ඒකට dorsum of the hand ගත්තම dorsum එකේ තියෙනවානේ fingers part එකක් තියෙනවා. කියන්නේ hand එකේ අර dorsum part එක තියෙනවා. ඒකට මේකේ තමයි දැන් ගත්තොත් dorsum of the palm කියලා මේ ඒකට ulnar කියන්නේ ulnar side එකයි radial side එකයි තියෙනවා. ulnar side එක කොහොමද 1.5 fingers ඒකට supply කරන්න ulnar nerve එකෙන් branch එකක් දෙනවා dorsum එකට. dorsum සහ මෙතන මම කියවනේ මේ palm side එකෙන් nerve එක එහා පැත්ත පිටිපස්සට supply කරනවා කියලා. එතකොට ඒ proximal phalanx මේ distal phalanx එක වෙනකන් area එක supply කරනවා අර ulnar nerve එකෙන් දෙන dorsum of the hand එකට දෙන branch එක. ඊළඟට radial nerve එක ගත්තම radial nerve එක deep සහ superficial බෙදෙන්නේ head of radius වලදී. එතකොට ඒකේ දෙන superficial branch එක ගිහිල්ලා සම්පූර්ණ dorsum